ග්‍රැවිටි පාවර් එක ගුරුත්වාකර්ෂණ බලය දෙන්නේ පෘථිවිය කරකින වේගය නිසා. ඉලෙක්ට්‍රික් පාවර් එක හදන්නේ නැහැ. අපි දන්නවා විදුලි බලාගාරයක ඩයිනමෝ කරකවනවා. අන්ත දෙකක් තියෙනවා ධනයකින්. වේගෙන් කරකවන බලය වැඩි වෙනවා. ඒක ස්පාර්ක් එක බලය වැඩි. අන්න 33000යි. ග්‍රැවිටි පාවර් එකත් එහෙමයි. පෘථිවිය කරකින වේගයට උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ දෙනවා. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ බලය දෙනවා. සිතුවිලිත් එහෙමයි. කම්පන වේගයට ආරෝපණ බලයක් දෙනවා. මේ හැම සෙන්සර් එකම කම්පන වේගයක් තියෙනවා. ස්පාර්ක් එක. කම්බෙර අර ඩ්‍රම් එක. කම්බෙරේ රබාර වගේ නේ. අර ස්පාර්ක් කරන වේගයක් නෙදී ඇසත් තියෙනවා. අර විදුලි කොට නෙවෙයි කියන්නේ. අපි හැම 5 සෙන්සර්ස් කියන්නේ. වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පහස. එකට එන සිතුවිල්ලක් තියෙනවා වගේ දැනෙන්නේ. ඊට පස්සේ නැවත දරුවා ආලෝකයේ තියෙනවා වගේ දැනෙනවා, ශබ්දයේ තියෙනවා වගේ දැනෙනවා. ඊට පස්සේ ඒක එකටම පුටුවනේ පුටුව තියෙනවා වගේ දැනෙනවා. ඊට පස්සේ මොන්ටිසෝරි පුතේ මේ පුටුව කියන්නේ මේ අපල් පුතේ. ඊට පස්සේ කියනවා ගෙදර ගිහින් මේක ලියාගෙන එන්න කියලා ඒක නැවත ලියන්න කියනවා. ඊට පස්සේ ආයෙ පුතා එක දවසකට කියනවා ආ ටීචර් පෙන්නනකොට බින්දුවේ අපල් කියලා. දැන් පුතාට කෝල් එකක් දීලා අපල් කිව්වොත් රූපේ ගන්න. හරි. ශබ්ද වර්ණ එකතු වෙච්ච කම්පනයක් වෙනවා. ඒක තියෙනවා වගේ දැනෙනවා. ඒ පාව එක තමයි නැවත වැඩි වෙනවා. ආය එනකොට. නේ. ඒ සිතුවිල්ලට බලයක් එනවා. ඕකට තමයි අபிසංකරණ බලය කියන්නේ. ඉතින් මේ තමයි ආත්මය හැදෙන හැටි අபிසංකරණ පාඩනේ ජීවත් වෙනවා කියන්නේ අபிසංකරණ බලයක් කියලා. සුදුනන්සෙත් ඉන්නවා පොට්ටපාද සූත්‍රයේ. පොට්ටපාද. කම්පන වේගයට බලයක් හැදෙනවා. දැන් මෙතන මේ ආත්මය මම ඉන්න තැන මේ ආත්මය හැදෙන්නේ කොහොමද කියලා දකින්න එක. මේ ආත්මීය ආරෝපණය හැදෙන්නේ ආත්මයක් දෙයක් නැහැ. නමුත් මේ ආරෝපණ බලයක් තියෙනවා. ඒක හැදෙන එක දකින්න එකයි. ඔබ ගිනි ගන්නේ ලෝකයේ ඇත්ත වෙලා තියෙන එක. ඒ මොකද ඔබේ ආත්මය කියනවා. ඒ ආත්මය ගින්න තමයි ඔබ ගිනි ගන්නේ. හැබැයි මේ ආත්මය හැදෙන්නේ දැක්කීමයි යථාභූත ඥානෙ. ඒක දැක්කොත් ඔබට ඇත්තටම ගින්න සංසිඳෙනවා. මේක සිස්ටම් එකක් මේ කවුරුත් කරනවා නෙමෙයි මේක ධර්මතාවයක් ධර්මය අවබෝධ කරනවා කියන ධර්මතාවය ඊට පස්සේ ඔකට දැනෙනවා මේ හැම මොහොතේම මේ සිතුවිල්ලට ගින්නක් නැත්තම් එතන නෙවෙයි හැබැයි ගින්න නැති වෙන්නේ මේ සත්‍ය දැක්කොත් විතරයි මේ කොටස් වලට මේ කොහොමද ඔබේ ගින්න සංසිඳෙන්නේ නැහැ දර්ශනීය නැතුව දර්ශන සම්බන්ධාගත කෙනාට සුතවතාර ශ්‍රාවකයට විතරයි සසල දුකෙන් මිදීමක් තියෙන්නේ. අසුතව පු탁සන කෙනාට නෙමෙයි. එහෙනම් සුතවතාර ශ්‍රාවකයා තමයි මේ නිවනින් සැලසීම ලබන්නේ. එහෙනම් මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගන්න ඕනේ කාලයේ වැඩිතරවට සැකව ගිය ඒ සත්‍ය ධර්මයේ නැවත අන්න අවදි වුණා කියන එක. ඔබ මේ සිත හැදෙන හැටි දැක උදාහරණයක් අන්න සිත ගිනිගන්නේ නැහැ. එදාට ඔබ සිතේ ගිනිගන්නේ. ඊට පස්සේ ඔබ එන හැම සිතම ඔබ දන්නවා මෙන්න මෙහෙමයි මේ සිතට ගිනිගන්නේ. ඒක ඔබට මේ මායා මැජික් එක වෙන හැටි තේරෙනවා. ඒක ඔබ දන්නවා දරුවට කොහොමද බලයක් ආවේ? දරුවා නැවත දරුවා කියන්නේ සිතුවිල්ල බලවත් උනේ කොහොමද? ඊට පස්සේ අම්මා දන්නවා ආ මෙහෙමයි මේ බලය හැදෙන්නේ. දැන් අම්මා දන්නවා දරුවා කියන්නේ සිතුවිල්ල. හැබැයි ඒක දරුවා කියන්නේ සිතුවිල්ල බලවත් උනේ. නේ අම්මත් එහෙමයි. කන්න දීපු අම්මා, බෙහෙත් දීපු අම්මා, නිදි මාරපු අම්මා නේද? මාව අදපු අඩුව අම්මා ගන්නකොට දරුවට දරා ගන්න බෑ. හැබැයි මේ සිතුවිල්ලට හදන බලයක් තමයි තියෙන්නේ. මේ සත්‍ය දැක්කට පස්සේ මෙතන කෙනෙක් ඇත්තටම ඉන්නව නෙමෙයි. මම කියන්නේ සිතුවිල්ල. පුටුව කියන්නේ සිතුවිල්ල. දරුවා කියන්නේ සිතුවිල්ල. අතර මම කවුද? අර බලයි චන්ද්‍රා. ඒක හැදෙන්නේ තමයි පැහැදිලි කරේ. මම ඉපදෙන හැටි. එහෙම එයාට ඒක අවබෝධ වුණා. අන්න මම කියලා කෙනෙක් නැති බව මේ සිස්ටම් එකට මේක සකස් වෙන බව පේනවා. ඒ තමයි සෞන්දර්ය ඥාන කියන්නේ. යථාභූත ඥාන. අන්න යාට තමයි අත්තරම අතේ. එයාට තමයි මේ ආසවක්ෂ ඥානය කියන්නේ ගින්න ඊට පස්සේ තියෙන ගන්න. අර සෝතාපන්න කෙනා යථාභූත ඥානය කෙනාට ඊට පස්සේ දිගටම
ගින්න දෙන්නේ. ආස්වාක්ෂය ඥානය කියන්නේ ඒක දැනෙන එක. ඒ ගින්න ටික ටික දීගෙන අපිට සෑහලුවක් දැනෙනවා. දරුවක් ඉන්නවා. දරුවට දෙහිතුත් කරනවා. දරුව සමීපත් වෙනවා. අන්ධ දෙමව්පියෝ වගේ ගැටිකාර අන්ධ දෙමව්පියෝ බලාගත්තා වගේ ඒවත් කරනවා. හැබැයි කිසිම ගින්නක් නැහැ. ගිනි ගන්නේ නැහැ. හැබැයි හැමදේම කරනවා අර තමන්ගේ යුතුයකම උදට පේනවා. කෙනෙක් නැතිවම අනිත් කෙනාගේ දුක හොඳට දැනෙනවා. අයි මේ මාව හදන්න නෙමෙයි මට කරනවා නෙමෙයි. මම කියලා කෙනෙක් නැහැනේ. එහෙනම් අනිත් අය හොඳට පේනවා. මම නැති වෙනකොට අනිත් අය හොඳට පේනවා. එතකොට ඇත්තටම ඊන සත්‍යදේශ ප්‍රතිචාරය. හොඳයි මම ඒක තමයි පැහැදිලි කරන්න උත්සාහ කළේ. ඉතින් අපේ බෙලිබන්තේ ඇත්තටම පැහැදිලි කරනවා මේ කතාව. දැන් කියනවා ආත්මය හැදෙන හැටි කියන එකේ මේ ඒ කොටස අඩුවක් තියෙයි. නමුත් මෙතන කෙනෙක් නැති බව බෙලිබන්තේ වලින් පැහැදිලි කරනවා. බෙලිබන්තේ තතර වාරණාසේ සමග මේ බොහොම සුවදයි අතර වාරණාසේ ඒ යමුරු දහම බෙලිබන්තේ පැහැදිලි කරනවා. ඒ තුළ බෙලිබන්තේ අපි දන්නවා තායිලන්තයේදී බුද්ධෝත්පාද තායිලන්තයේ නිර්මාණය වෙනවා. මොකද මේ ධර්මයේ තියෙන්නේ පුජ්‍යලෙක් නෙවෙයිනේ. දැන් මෙතන පුජ්‍යලෙක් දකින්න එපා. මෙන්න මේ ධර්මයේ විතරක් ගන්න. මේක දැන් ගොඩක් අය කියනවානේ. දැන් අපේ ඉන්නවා ගොඩක් පිළිස් මේ පැහැදිලි කරනවා. දැන් මේක ලෝකෙට විතර වෙනවා. අපි මේකේ සැඟවුණ තව තියෙන අත්දකින්නකොට ඒ අවශ්‍ය කරන තැන් ගලප ගන්න දැන තැන්. ඒක සාර්ථක ප්‍රත්‍යක්ෂ කරනකොට පේනවා තියෙන්නේ. මේ යුගයේ නැවත නිවන් මඟ ලෝකෙට වෙනවා. ඒ පරිවිදේ කියන්නේ හැමෝටම ඔබ හොඳින් මේ විශ්වාස කරන්නත් එපා, දාන්නත් එපා, පුජ්‍යල පහෙන් ගන්නත් එපා, ධර්මයේ දකින්න, තමන්ගේම සිත දිහා බලන්න, සිත කොහොමද හැදෙන්නේ දකින්න. ඊට පස්සේ තමන්ගේ සිතේ ඉන්න නෙවෙන එකට හොඳින් බලන්න කියලා තමන් ඉන්න නිවන සැලසීම බලන්න. ඒ තමයි සෝකේ නිබ්බාන තමයි. ඔබට වාරණයක් නැහැ. ඔබට මරණයක් නැහැ. ඔබට මැරෙන්න කෙනෙක් නැහැ. හැම මොහොතේම සිතක් ඉබේම වෙනවා. ඒ සිතේ කින්නක් නැහැ. ඔබ නිවන සංසාර. මේක ලබනාර්ථ වෙන එකක් නෙමෙයි මරණයමත් වෙන එකක්. මේ ජීවත් වෙන මේ මොහොතේ හොඳයි ඔබ කෙනෙක්ම දැන් ඔබට බලකින් ඇති වෙහස ඇති වෙහසට එහා ගිය ඔබට වෙනාත්නාසට හොදා ගන්නවට කවුරුත් ඇති. පොරකන්නේ පා බොහොම සාන්නියමකින් විනයක් ඇතුව බොහොම පිළිවෙලකට දන්නවනේ ඔක්කොම එකපාරට ඇදුවොත් මේක තල්ලු කරගෙන යන්නේ. එහෙම කරන්න එපා. පිළිවෙලකට කියලා තියලා. එහෙම නැත්නම් තව කොටසක් යන දානේ අරගන්න දවල්ට කොටසක් නේද තියෙනවනේ වන්දනා කරන්න. ඒ සතුටු විදිහට කරන්න. හොඳයි එහෙමනම් හැමදේම වටිනවා. අපි මල් පූජා කරන්න ඕනේ. අපි ගාථා කියන්න ඕනේ. අපි බුදුන් වදින්න අපි ඉස්සරහට බුද්ධෝත්පාද දේශනා අහන්න නැත්නම් ඒ හොඳින් දේශනා අධ්‍යයනය කරන්න. එතකොට තේරෙයි කොහොමද බුදුන් වදින්නේ, කොහොමද බෞද්ධයෙක් වෙන්නේ, කොහොමද තෙරුවන් සරණ යන්නේ, කොහොමද ඇත්තටම නිවන සැනසීමවන්නේ. ඒක ඔබට සිද්ධ වෙනවා. මේ යුගයේ බොහෝ පිරිසක් සෝතාපන්න වෙනවා. බොහෝ පිරිසක් සකදාගාමී වෙනවා. බොහෝ පිරිසක් අනාගාමී වෙනවා. බොහෝ පිරිසක් ඇත්තටම රහත්ත්වයටපත් වෙනවා. නැවත ප්‍රාර්ථනා සලාගේ විදියට. නෑ මොකද